Hey guys, welcome back to my YouTube channel. ඉතින් කොහමද ඔයගොල්ලන්ට හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් මම කාලෙකට පස්සේ ඔයගොල්ලන්ට පුංචි vlog එකක් අරගෙන එන්න තමයි හදන්නේ. මම පහුගිය කාලේ නම් මාර විදිහට කම්මැලි වෙලා හිටියේ vlogs අරගෙන එන්න. තාමත් මගේ phone එකේ vlogs හදන්න කියලා ගත්ත videos ගොඩාක් තියෙනවා. කොහොම හරි ඒ ටික පුලම් වෙලාවට edit කරලා හරි මම ඔයගොල්ලන්ට පුංචි vlogs ටිකක් තව අරගෙන එන්න try කරනවා. ඉතින් කොහොම හරි මේ vlog එක මම සිඩ්නි වල ටියුලිප් ෆෙස්ටිවල් එක බලන්න ගියපු vlog එක. මම ගිය අවුරුද්දේ මෙල්බන් වල ටියුලිප් ෆෙස්ටිවල් බලන්න ගියා. ඉතින් ඔයගොල්ලෝ තාම මේ වීඩියෝ එක බලලා නැත්නම් පහළ තියෙනවා ගිහිල්ලා බලලා එන්න. ඉතින් මේ යන්නේ මේ පාර සිඩ්නි වල ටියුලිප් ෆෙස්ටිවල් එක බලන්න. මම සිඩ්නි ගියපු දවස්වල සිඩ්නි වලට long weekend. ඉතින් ඒ නිසා පාරවල් වල මාරම traffic. අපිට සාමාන්‍ය වෙලාවට වඩා දෙගුණයක් විතර පාරෙම ඉන්න වුණා. ඉතින් කොහොම හරි අපේ ආසාවට ටියුලිප් ෆෙස්ටිවල් එක බලන්න යන්න ඕනෙම නිසා අපි ට්‍රැෆික් ගණන් ගන්න නැතුව කොහොම හරි අපේ ගමන ගියා. ඉතින් මේක තිබුණේ සිඩ්නි වල ටිකක් රූරල් සයිඩ් එකක. මට මතක විදිහට නම බෝරල්. මම දන්නේ නැහැ මම හරියට ඒක ප්‍රොනවුන්ස් කරාද කියලා. කොහොම හරි ඒ පැත්ත මාර ලස්සනයි. ඉතින් මේ රීජනල් ඒරියාස් වලට යනකොට තියෙන ලස්සනම දේ තමයි හරිම පරණ පුංචි සිටිස් තියෙන්නේ. ඒවා මාර ලස්සනයි. ඒ වගේ ආකිටෙක්චර්ස් එතකොට ඒ හැමදේම හරිම ලස්සනයි. ඉතින් කොහොම හරි ඒ ලස්සන දේවලුත් බලාගෙන දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ ෆෙස්ටිවල් එක තියෙන සිටි එකට. ඉතින් ඒගොල්ලෝ සිටි එක පුරාම එක ඇඩ්වර්ටයිස් කරලා තිබුණා. කොහොම හරි අපිට මේක තමයි දවසේ තිබුණ ලොකුම ප්‍රශ්නේ. අපිට ඒ වෙද්දි පාකින් හොයාගන්න පුදුම කට්ටක් කන්න වුණා. මෙතනත් පාකින් එක වටේ මං හිතන්නේ ගොඩාක් වෙලා කැරකිලත් අපිට මෙතන නම් පාකින් හොයාගන්න බැරි වුණා. කොහොම හරි අන්තිමට ස්ට්‍රීට් පාකින් එකක් කොහොම හරි පැය දෙකකද තුනකද මන් දන්නේ නැහැ ස්ට්‍රීට් පාකින් එකක් තමයි කොහොම හරි මෙච්චර කට්ට ගාලත් අපිට හොයාගන්න පුළුවන් වුණේ. මේ යන්නේ අර බෝතල් අරන් ගිය ගානේ අත් දෙක යනවා. අරක මේ හා පැත්තට එක්කෙනෙක් නැගලා ඉන්නේ. යන්න වගේ හදන්න මේගොල්ලෝ shopping අප්පටි. කොහොම හරි වාහනේ පාක් කරලා අපි එන්ට්‍රන්ස් එක ළඟට ආවා. අපි එන්ට්‍රන්ස් එක ළඟට ඇවිල්ලාමයි ඔන්ලයින් ටිකට්ස් දැම්මේ. ඉතින් වෙනසක් නැහැ. දෙකම එකම වගේ ගාන තමයි ඔන්ලයින් උයි එතන ගේට් එකෙන් ටිකට්ස් ගත්තත්. ඉතින් මෙන්න මෙහෙම තමයි එන්ටර් වෙද්දි තිබුණේ. ඉතින් මම දැකපු පළවෙනිම දේ තමයි මේක මෙල්බර්න් වල ටියුලිප් ෆෙස්ටිවල් එක තරම් ලොකු නැහැ. අඩුම තරමේකේ භාගයක්වත් තිබුණේ නැහැ. හරිම පුංචි ගාඩන් එකක්. ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරලා තිබුණ විදිහට නම් මම ඇත්තටම හිතුවේ ගොඩාක් ලොකු එකක් කියලා. හැබැයි ගිහලා බලනකොට තමයි දැක්කේ ඒක එහෙම ලොකු එකක් නෙමෙයි කියලා. හැබැයි මාර ලස්සනට ඒවා හදලා තිබුණා. හරිම ලස්සනයි, මාර කලර්ෆුල්. පුංචි ඉඩක වුණාට මාර ලස්සනට ඒක හදලා තිබුණා. මං හිතන්නේ අපි මේ ගිය දවස්වල ස්කූල් හොලිඩේස් උත් තිබුණා. ඉතින් ස්කූල් හොලිඩේස් ලොන් වීකෙන්ඩ් මේ ඔක්කොම හින්දා මාර විදියට සෙනඟ හිටියා. අනික එදා වෙදර් එකත් මාර ෂෝක් හොඳට ඉර පායලා හැම තිබුණා. මොකද පහුගිය දවස් ටිකේම වැස්සා මෙහෙට. හැබැයි එදා හොඳට තිබුණ නිසා වෙන්නේ නැති සෑහෙන සෙනඟ හිටියා. මේකේ හැමතැනම වගේ මෙන්න මේ වගේ ලස්සන පොඩි ස්ටැචුස් පොඩි නෙමෙයි එක ස්ටැචුස් හදලා තිබුණා. ඉතින් මං හිතන්නේ මේක සාමාන්‍ය කාලෙටත් මොකක් හරි ගාඩන් එකක් වෙන්න ඇති. මට ඒ ගැන නම් ඇත්තටම පොඩ්ඩක් බලන්න බැරි වුණා. හැබැයි මේක පුංචි ඉඩක් තියෙන තැනක් වුණාට මේගොල්ලෝ හරිම ලස්සනට හරිම පිළිවෙලට මේක ඕගනයිස් කරලා තිබුණා. ඉතින් එදා දවසේම කරේ මල් එක්ක ෆොටෝස් වීඩියෝස් ගත්ත එක තමයි. මට මතක විදිහට අපි මේක බලන්න ගියේ මේ ෆෙස්ටිවල් එකේ අන්තිම දවසේ. ඉතින් එදා අපි යනකොට සමහර මල් ඉතින් පරවෙන්න ළඟයි. හැම එකම නෙමෙයි. මෙන්න මේ සුදු පාට දම් පාට මල් ටික තමයි ගොඩක් පරවෙන්න ලඟ වෙලා වගේ තිබුණේ. හැබැයි අනිත් ඒවා එහෙම තිබුණේ නැහැ. මේ තැඹිලි පාට
ඒ මල් නම් මාරම ලස්සනට තිබුණා එදා වෙද්දිත්. මං හිතන්නේ එතකොට තමයි ඒවා ෆුල් බ්ලූම් වෙලා තියෙන්නේ. කොහොම හරි මේ තියෙන්නේ ඒගොල්ලෝ හදලා තිබ්බ අශ්වයන්ගේ ස්ටැචුස් වගේක්. ඉතින් ඒ ටිකත් එතනට මාර විදියට මැච් වෙනවා. හරිම ලස්සනයි. අනේ මෙන්න මේ පැස්ටල් කලර් මල් ටිකට නම් මම මාරම ආස වුණා. හරිම කියුට් ඒවා ලස්සනයි නෙවෙයි ඒවා හරිම කියුට්. මේ පැස්ටල් කලර්ස් නිසා වෙන්නේ නැති. ඉතින් මේ ටිකත් හරිම ලස්සනයි. මේ තියෙන්නේ ඒගොල්ලොන්ගේ ස්ටෝල්ස් තිබුණ තැන. ඉතින් සාමාන්‍යයෙන් නම් මම කොහේ හරි ගියාම සුවනි එකක් ගන්නවා. එකුමට හම්බෙනවා. හැබැයි එදා මම දන්නේ නැහැ කොයි ලෝකෙ හිටියද කියලා. මට සුවනි එකක් ගන්න යන්නත් බැරි වුණා. මට හම්බ වුණෙත් නැහැ. කොහොම හරි මං හිතන්නේ අපි බඩගින්නේ හිටියේ. ඒ නිසා ඒ ඔක්කොම අමතක වුණා. කන්න යන සිහියෙන් තමයි හිටියේ. ඉතින් මේ විදියට නිකන් එළියෙන් ස්ටෝල්ස් ටික බලාගෙන තමයි ගියේ. අපි එක ෂොප් එකක් ඇතුළටවත් ගියේ නැහැ. ඉතින් කොහොම හරි අපි ඊළඟට ගියේ කන්න ඒගොල්ලෝගේ ෆුඩ් ට්‍රක්ස් තිබුණ තැනට. ඉතින් ගිහිල්ලා මන්ට මතක නැහැ මොනවද කන්න ගත්තේ කියලා. අපි කොහොම හරි මේකේ තිබුණ එක දේවල් ටිකක් try කරා. ඉතින් එහෙම try කරන ගමන් ඉන්නකොට මෙන්න මේගොල්ලෝ හම්බුණා. ඒගොල්ලෝ චුට්ටක්වත් මිනිස්සුන්ට බය නැහැ. මිනිස්සු ළඟටම එනකන් ඒගොල්ලෝ එතනට වෙලා ඉන්නවා. මං හිතන්නේ මෙයාලව ගොඩක් එතරට එන අය දකින්නේ නැහැ. චුට්ටක් ඒගොල්ලෝ හැංගිලා වගේ ඉන්නේ. හැබැයි හරිම ලස්සනයි. ඉතින් අනේ ඒගොල්ලන්ගේ චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි කාලා එන්න පිටත් වෙලා චුට්ටක් මෙතනට වෙලා මෙයාගේ performance එක චුට්ටක් බැලුවා. ඉතින් කොහොම හරි අපි මෙතනින් ඉක්මනට ගිහිල්ලා තව ලස්සන තැනකට යන්න කියලා decide කරා. ඉතින් ඒ නිසා අපි පරක්කු නොවි දැන් මෙතනින් යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් සිඩ්නි වල ටියුලිප් ෆෙස්ටිවල් එකත් බලලා ඉවරයි. දැන් අපි අපේ ඉතුරු ගමන යන්න ආයෙත් මෙතනින් පිටත් වෙන්න තමයි හදන්නේ. දැන් අපි මේ වොලොංගොන් යන ගමන් තමයි ඉන්නේ. මොකද අපි හිතුවා අපි බීච් යනවා කියලා. ඉතින් ඊට පස්සේ අපිට වොලොංගොන් වලට තිබුණේ පැයක විතර වගේ ඩ්‍රයිව් එකක්. ඉතින් අපි ඩිසයිඩ් කරා වොලොංගොන් යමු කියලා. ඉතින් දැන් මේ වොලොංගොන් යන ගමන් ඉන්නේ පාර නම් මාර ලස්සනයි. මේ වගේ ලොකු කැලෑ පාරකින් තමයි අපිට වැඩි වෙලාවක් යන්න තිබ්බේ. හැබැයි මාර ලස්සන ඩ්‍රයිව් එකක් ඒක. ඉතින් කොහොම හරි වොලොංගොන් වලට කිට්ටු වෙද්දී ආයෙත් පුරුදු විදිහටම ලොකු ට්‍රැෆික් එකක් තිබුණා. කොහොම හරි ඒ ඔක්කොම පහු කරන් දැන් අපි වොලොංගොන් වලට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ඔය ඇතින් පේන්නේ වොලොංගොන් වල මුහුද. ඉතින් මේ කොහේ හරි තියෙන බීච් එකකට යන්න තමයි ගියේ. මම නම් දන්නේ නැහැ කොහෙටද ගියේ කියලා. ඉතින් කොහොම හරි බීච් යන්න කලින් අපි දවල්ට කාලා හිටියේ නැති නිසා අපි කන්න ගියා. ඉතින් කට්ටියත් එක්කම තායි රෙස්ටොරන්ට් එකකින් තායි කමු කියලා හිතලා තමයි ගියේ. ඉතින් මට මතක නැහැ මොනවද ගත්තේ කියලා. අපි හැමෝම අන්තිමට බලනකොට නූඩල් ඩිෂස් වගේක් තමයි අරන් තිබ්බේ. ඉතින් කොහොම හරි අපි දවල්ට කාලා බීච් එකට යන්න තමයි දැන් හදන්නේ. ඉතින් මෙතන තමයි පාකින් තිබුණේ. කොහොම අපි මෙතන ලයිට් හවුස් එකට යනවා කියලා හිතන් හිටියට අපි හිතුවා අපි බීච් එකට ගිහිල්ලා වෙලා ලයිට් හවුස් එකට යනවා කියලා. හැබැයි අපි බීච් එකට ගිහිල්ලා යනකොට ගොඩක් රෑ වුණා. ඉතින් ඒ නිසා අපිට ලයිට් හවුස් එකට යන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය ඈතින් පේන
බීච් එකට තමයි අපි දැන් ඇවිදගෙන යන්න හදන්නේ. මේ වෙලේ චුට්ටක් වැස්ස වහින්න වගේ තිබ්බේ. ඉතින් ඒ නිසා චුට්ටක් අඳුරුයි and රෑ වෙන්න ටිකක් ළඟයි. කොහොම හරි මාර ලස්සනයි. ඉතින් දැන් අපි කට්ටියත් එක්ක බීච් එකට ඇවිදගෙන යනවා. බීච් එකට නෙමෙයි ඇත්තටම මෙන්න මේ රොක් පූල් එකට තමයි මේගොල්ලන්ට එන්න ඕන වෙලා තිබුණේ නාන්න. ඉතින් කොහොම හරි අපි එනකොට ගොඩක් කියන්නේ රෑ වෙන්න ළඟයි. ඉතින් ඒ නිසා රැල්ල සැරයි ඒ වෙලේ. ඒ රොක් පූල් එකටත් ලොකුවට රැල්ල ආවා. ඉතින් කොහොම මම හිතන්නේ විනාඩි 15ක්වත් අපිට බැහැලා ඉන්න පුළුවන් උනේ නෑ. මම නම් බැස්සේ නැහැ. අන්තිම වෙලේ බහිනකොටත් හොඳටම රැල්ල සැරයි. ඉතින් ඒ නිසා ඉක්මනට ගොඩට ආවා. ඉතින් ඒක එච්චරම වැඩක් උනේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මට බොලොංගොන් ගිහලා හම්බුන මගේ ලස්සන සුවණිය එක. මම මේ වගේ එක එක චුටි චුටි සුකුරුත්තන් වලට හරි ආසයි මට හම්බෙනවට. ඉතින් ඒ මට හම්බුන සුවණිය එක. ඉතින් එතනින් එන්න හදනකොට මෙන්න මේ ස්කයි ඩයිවිං කරන කට්ටියක් දැක්කා. ඉතින් මං හිතුවා ඒකේ චුටි වීඩියෝ එකක් අරගන්නවා කියලා. ඉතින් මම නම් හරි බයයි මේ වගේ වට. මන් දන්නේ මට නම් දැක්කත් බය හිතෙනවා. මම ඔයගොල්ලෝ ආස්ති කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න ස්කයි ඩයිවිං කරන්න. ඉතින් කොහොම හරි අපි එතනිනුත් ඇවිල්ලා දැන් අපි මේ අපි වාහන පාකින් ළඟට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් අපි කට්ටියත් එක්ක චුට්ටක් කියව හිටියා උතෙන්ද වෙලා. මොකද අපි මං හිතන්නේ මෙතන ඉඳන් තව පැය දෙකක විතර ඩ්‍රයිව් එකක් අපිට සිඩ්නි යන්න තිබ්බා. ඒ නිසා අපි ගොඩක් රෑ වෙන්න කලින් එතනින් පිටත් වුණා. කොහොම හරි මං අදට vlog එක මෙතනින් ඉවර කරනවා. තව ලස්සන vlog එකක් තියෙනවා. ඒකත් ඉක්මනටම මම edit කරලා ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් එතකන් අදට ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මගේ YouTube family එකට join වෙන්න. ඉතින් අන්න එහෙනම් අලුත් vlog එකකින් ආයෙත් එනකන් අදට ගිහිල්ලා එන්නම්. Bye.